හායි මගේ යාළුවනේ. ඔන්න ඉතින් අදත් අපි කට්ටිය රවුමක් යන්න තමයි හදන්නේ. මෙතන නම් පූජනීය ස්ථානයක්. අපි අද පූජනීය ස්ථානයකට තමයි යන්නේ. මේ වීඩියෝ එක කරන්නේ නම් ඔන්න මගේ යාළුවා. අපි කට්ටිය ඔන්න දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපි අද යන්නේ කටුසෑය වඳින්න. ඉතින් මේ පූජනීය ස්ථානය වඳින්න අපි නම් මේන් රෝඩ් එකෙන් නෙවෙයි යන්නේ. කැම්පස් එක ළඟින්ම තියෙන මිහින්තලේ රක්ෂිතයේ මැදින් වැටුණු ලස්සන පරිසරයකින් පිරුණු ෂෝට් කට් එකකින්. අපි එහෙනම් යමු නේද? කටුසෑය වඳින්න. එන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක. ඔන්න ඉතින් අපිට දැන් මල් විකුණන ඇන්ට්ල එහෙම හම්බ වෙනවා. මෙතන මල් විකුණන අය ගොඩාක් අය ඉන්නවා. අපි ඔන්න මෙතනින් නම් මල් ගත්තේ නෑ යාළුවනේ. අපි තා ටිකක් ඉස්සරහින් තමයි ඔන්න මල් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඉතින් අපි යමුකෝ. මේ තැන ගොඩාක් අය වඳින්න එන තැන. හැමෝම කියන්නේ මෙතන ගොඩාක් අනුහස් තියෙන තැනක් කියලා. ඉතින් ඔන්න අපි මල් එහෙම ගන්න ආවා. අපි කට්ටිය මලුත් අරගෙන යන්කෝ එහෙනම් ඔයාලත් එන්නකෝ. අපි ඔන්න මල් අරගෙන පහන් පත්තු කරන්න ගියා. පහන් පත්තු කරලා පහන් වලට තෙල් දාලා පහන් පත්තු කරමුකෝ. ඔන්න ඉතින් ඊට පස්සේ හඳුන් කූරු පත්තු කරලා මල් තියලා අපි යන්කෝ වඳින්න. අපි නම් ඉතින් ලොකුවටම ගාත කියන්න නම් දන්නේ නැහැ. අපි පුළුවන් විදියට වැඳලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තවත් ලස්සන තැනකින් ආය අපි හම්බෙන්නකෝ. ඔන්න ඔයාලත් එකතු වෙන්නකෝ අපි එක්ක. බයි මගේ යාළුවනේ. ආයි මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි හම්බෙමු.